sobe, no baile é pressão. Mina linda, perigosa. Hi guys, welcome back to Daily Dose with Bhagya. මේ බලන්නකෝ චූටි. එයාත් දන්නවා දැන් කේල්ස් එකට ගිහිල්ලා බඩු ගන්න. එයා බිස්කට් එක සිලෙක්ට් කරගෙන එයා ඒකට පේ කරන්න තමයි ඔය එතනින් තියන්න තමයි හදන්නේ. අනේ මන්ද මේ පණ්ඩිතිනිත්. හරි. මම දැන් කියන්නම් අද vlog එකේ මොනවාද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ වෙද්දි thumbnail එක දැකලා ඔයාලා දන්නවම මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා අද vlog එකෙන් අද වෙසක් බලන්න තමයි යන්නේ. ඉතින් මම මේක එඩිට් කරන දවස නෙමෙයි ඊයේ දවසේ තමයි අපි ගියේ වෙසක් බලන්න. ඉතින් අපි මොන්න මේ විදිහට මුලින්ම අම්බලංගුරට ගිහිල්ලා අයලා ගෙදරින් බඩු ටික එහෙම තියලා අපි ආවා මෙන්න මේ පන්සලට මුලින්ම වෙසක් එකට. ඊට පස්සේ අපි පන්සලට ගිහිල්ලා ආයේ එද්දී අතරමඟ වහින්න ගත්තා. එතන අපි ටිකක් නවත්තගෙන හිටියා වහින නිසා චූටි බබත් එක්ක යන්න බැහැනේ ඉතින් වැස්සේ. ඊට පස්සේ වැස්ස චුට්ටක් පායනකන් ඉඳලා අපි මෙන්න මේ බීච් එකට ආවා. මෙතනට අපි ආවේ මෙතන ලයිට් හවුස් එකත් එක්ක තියෙන view එක මාරම ලස්සනයි. ඒ නිසා තමයි අපි මෙතනට ආවේ. Yes. A few moments later. YouTube එකට. Nice. දැකද අපේ අක්ක කියනවා ආයෙ මට මේ වීඩියෝ එක අලුතෙන් ගන්න කියලා. හැබැයි මං ආයෙ අලුතෙන් වීඩියෝ එක නම් ගත්තේ නැහැ. දැන් මං ඕක ආයෙ දාලා තියෙනවා කියලා දැක්කට පස්සේ තමයි මට අහගන්න වෙන්නේ. ඊට පස්සේ අවුරුද්දට ගෙනාපු නිලා ටිකක් ඉතුරු වෙලා තිබිලා චූටිට පේන්න ඒක පත්තු කරා. දැන් ඔන්න අපි ඊළඟට රැටි පොඩ්ඩක් ආයමු කාලා වෙසක් බලන්න යන්න තමයි ආයෙ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි මුලින්ම ගියේ පන්සලට. ඊට පස්සේ පන්සලට ගිහිල්ලා ඇවිල්ලා අපි ආයිම ආවා ගෙදරට. ඊට පස්සේ තමයි අපි වෙසක් බලන්න තොරන් ඒ ටික බලන්න යන්න ආයිම යන්න ලෑස්ති වුණේ. ඉතින් අපි ආවේ බයික් දෙකකින්. එක බයික් එකක් අපේ තාත්තගේ යාළුවෙක්ගේ. ඉතින් මෙන්න මේ විදිහට අපි වෙසක් බලන්න පළවෙනි පන්සලට යනකොටම මගදී වහින්න ගත්තා. ඉතින් එතන ළඟ ගෙදරකට අපි ඇවිල්ලා මේ නතර වෙලා හිටියා. මෙන්න මෙතන එතන ගොඩාක් කට්ටිය හිටියා. ඒ ගෙදර මිනිස්සුත් හරි හොඳයි. ගේ ඇතුළටත් එන්න කියලා කිව්වා. කුඩයකුත් දුන්නා ඊට පස්සේ අපිට මේ යන්න. ඉතින් හරිම හොඳයි චූටි බබත් ඉන්න නිසා සහ ගොඩාක් එතන හැම මනුස්සයෙක්ටම වගේ ඉක්මනට එන්න කියලා කිව්වා වැස්සට. ඉතින් ඒකත් මතක් කරනවා. මේ තමයි අපි ආවේ දෙවෙනි පන්සල. ඉතින් අපි උදේ නෙමෙයි හවස වඳින්න ගියපු පන්සල නෙමෙයි මේ. මේක වෙන පන්සලක්. මේ පන්සල ගොඩාක් සරසලා තිබුණා. සහ ඒ පන්සලේ මෙන්න මේ තොරණ තිබුණා. ඉතින් අපි ඒක බලන්න තමයි මෙතනට මූලිකවම ආවේ. ඒ ගියාට පස්සේ අපි දැනගත්තා මෙතන තියෙනවා ධාතු පෙන්නනවා කියලා. ඉතින් අපි ධාතුන් වහන්සේලාවත් වන්දනාමාන කරගෙන ඊළඟට ආවේ මෙන්න මේ වෙසක් කූඩුව බලන්න. ඉතින් මේ පහන් කූඩුව බලන්න ඒකත් ඒ පන්සලේම තමයි තිබුණේ. ඒ පන්සලේම දුන්නා මෙන්න මේ කාඩමම් ටී එක දාන්සලක්. ඒක හරිම රහයි. ඉතින් ඒ පන්සල ගොඩාක් මේ වෙසක් එකට මේ ලොකුවටම සල්සලා තිබුණා. ඇත්තටම හරිම ෂෝක්. ඊට පස්සේ ඉතින් අපි යනවා ඊළඟ තොරණ බලන්න. ඊළඟ තොරණ තමයි මෙන්න මේක. මට මේ ප්ලේසස් හරියටම කියන්න දන්නේ නැහැ. මේ ටික ඔක්කොම අපි බැලුවේ අම්බලන්ගොඩ. මේ තමයි අපි බලපු තුන්වෙනි තොරණ. මේ තොරණේ නම් චුට්ටක් ලයිට් නිකන් මදීද කියලාත් හිතෙනවා. මේ තොරණ තිබුණේ දේවානන්ද ස්කූල් එක ළඟ. ඊට පස්සේ අපේ චූටි බබාට ගත්ත මෙන්න මේකත් මම ළඟ තියාගෙන හිටියා. ඊට පස්සේ යන අපි ආවා අපේ අන්තිම ස්ටොප් එකට. මේ තමයි ඉඳුරුව. දැන් අපි අම්බලන්ගොඩ ඉඳලා
ආයිම ගෙවල් පැත්තට එන ගමන් ඒ අතරමඟ තිබුණා මෙන්න මේ තොරණ. ඉතින් අපි මෙතන නැවැත්තුවා අන්තිම පාරට. ඉතින් මෙතන කානිවල් එකකුත් තියෙනවා. හැබැයි මෙතනට එද්දි අපේ චූටි නිදි. අනේ එයාට බැහැ මේ රජතුමාට අපිට දරුවෙකු නොමැති බව දරුවෙකු නොමැතිකම නම් ඉතාමත් අභාෂ්‍යයි. ඊට පස්සේ මේ ප්‍රධාන තාපසතුමා මේවා දැක්කම තමයි හිතෙන්නේ අයියෝ චූටි ළමයෙක් වෙලා හිටියනම් මේවල අපිට සෙල්ලම් කරන්න තිබුණනේ කියලා. ඉතින් අපි චූටිට මේක හැබැයි මෙතන තියෙන ඒව ලොකු වැඩි මේ සෙල්ලම් කරන්න. අපේ චූටි තම චූටිනේ. ඒ නිසා. ඉතින් අපි ඊළඟට ඒ තොරණත් බලලා ඉවර වෙලා හිමම අපි ආවා ඩග් ටවුන් එක පැත්තට කන්න මොන හරි තියනවද කියලා බලන්න. හැබැයි හැම කඩේකම රයිස් විතරයි. හැම කඩේම කඩ දෙකයි තිබුණේ. දෙකේම තියෙන රයිස් විතරයි. ඉතින් අපි ගෙදර යනවා කියලා ඊට පස්සේ තීරණය කළා මොකෝ වෙලාවත් රාත් 12යි. බයික් වල ගිහිල්ලා ඉතින් එකටත් ටිකක් මහන්සිනේ. ඒ නිසා ඉතින් අපි ගෙදර ආවා. එහෙනම් ඉක්මනට අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බයි.